ඉතිං අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ රට මැද සුනාමියක් කරන්න පුළුවන් වේල්ලක් ගැන. ඒ තමයි වික්ටෝරියා වේල්ල. ඉතින් මේ වික්ටෝරියා වේල්ල පිහිටලා තියෙන්නේ මධ්‍යම කඳුකරේ දුම්බර මිටියාවත මැදින් ගලායන මහවැලි ගඟට හුළු ගඟ එකට එකතු වෙන තැනට පොඩ්ඩක් පහලින් තමයි වික්ටෝරියා වේල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතන මේ වේල්ල ඉදි කරන්න ප්‍රධානම හේතුව තමයි මහවැලි ගඟේ පළලින් අඩුම තැන. ඒ කියන්නේ පටුම තැන. මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය ප්‍රාදේශීය කොට්ටාසයට අයිති දෙනිගල කන්දයි මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරංකෙත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති බෝගල කන්දයි එකට යා කරලා තමයි මේ දැවන්ත වික්ටෝරියා වේල්ල නිර්මාණය වුණේ. අපේ රටට අවශ්‍ය විදුලියෙන් වැඩිම කොටසක් නිෂ්පාදනය කරලා ජාතික පද්ධතියට එකතු කරන මධ්‍යම කඳුකරේ පිහිටි වික්ටෝරියා ජලාශය සහ බලාගාරය ගැන නොදන්න කෙනෙක් නැහැ. මහවැලි ගඟත් හුළු ගඟත් එකට එකතු වෙන තැන නිර්මාණය වුණු මේ දැවන්ත වික්ටෝරියා වේල්ල ශ්‍රී ලාංකිකයෙන් විදිහට අපිට දායාද වුණේ නිකම්ම නෙමෙයි. ඒ පිටුපස්ස තියෙන්නේ ඉතාම රසවත් වගේම රාසජනක දේශපාලන උපාය මාර්ගයක්. අපි දැන් කතා කරමු ඒක ගැන. 1949 වසරේ ඉඳලා ලංකාවේ බලයට පත්වුණු හැම රජයක්ම මේ ව්‍යාපෘතිය ගැන සිහින මැව්වා. ඒ සඳහා අවශ්‍ය ඕද ධනස්කන්ධය සොයා ගැනීම ඔවුන්ගේ ලොකුම අභියෝගය බවට පත් වුණා. රටේ තිබුණු ආර්ථික තත්ත්වය එක්ක අපේ සල්ලි වලින් මේක හදන්න ගියා නම් ආසන්නව අවුරුදු 30ක්වත් ගත වෙයි කියලා තමයි ගණන් බරලා තිබ්බේ. නමුත් 1980 දශකයේ මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සහ ගාමිණී දිසානායක ඇමතිතුමාගේ දූරදර්ශී උපාය මාර්ගයක් නිසා. මොකක්ද ඒ උපාය මාර්ගය? අපි කතා කරමු ඒ ගැන. වික්ටෝරියා ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් හොයන්න එංගලන්තයට ගියපු ජේ.ආර්. ජනාධිපතිතුමා සහ ගාමිණී දිසානායක ඇමතිතුමා මුණ ගැහෙන්නේ දෙවන එලිසබත් රැජිනව. එතනදී ජනාධිපතිතුමා රැජිනට අපූර්ව යෝජනාවක් කරනවා. එතුමා කියනවා ලංකාවේ හදන්න යන මේ දැවන්ත ජලාශයට රැජිනගේ අත්තම්ම වන වික්ටෝරියා රැජිනගේ නම දාන්න අපි කැමතියි කියලා. හැබැයි ඒකට ඔබතුමියගේ රටෙන් ණයක් ඕනේ කරනවා කියලා ජනාධිපතිතුමා කියනවා. ඇත්තටම එතන තිබුණු ස්වභාවික දියැල්ලේ නමත් වික්ටෝරියා නිසා ඒ නම දාන්න කලින් ඉඳලම සැලසුම් කරලා තිබ්බේ. ඒ නම පාවිච්චි කරලා රැජිනගේ හිත දිනා ගන්න ජනාධිපතිතුමා සමත් වුණා. මේ කතාවෙන් ගොඩක් සතුටුණු එලිසබෙත් රැජින මේ ව්‍යාපෘතියට ණයක් නෙවෙයි ආධාරයක් විදියට සම්පූර්ණ මුදල ලබා දෙන්න එංගලන්ත රජයට නිර්දේශ කරනවා. ඊට පස්සේ රැජිනියගේ නියමයෙන් මේ දෙන්න යනවා එවකට එංගලන්ත අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මිය හම්බෙන්න. හැබැයි රැජිනියගේ කැමැත්ත ගත්තත් අගමැතිනියගේ කැමැත්ත ගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ. ඉතින් අගමැතිනිය අහනවා ඇයි මේ වගේ විශාල ජලාශයක් ඉදි කරන්න කියලා. ඒකට මොකක්ද හේතුව කියලා අහනවා. එතකොට ගාමිණී දිසානායක මහත්තයා කියනවා ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ රජයට තනියම විසඳගන්න බැරි ප්‍රශ්න 5කට උත්තර හොයන්න තමයි මේ ජලාශය ඉදි කරන්න කියලා. ඉතින් මොනවද මේ දැවෙන ප්‍රශ්න කියලා තැචර් මහත්මිය අහපුවාම ගාමිණී දිසානායක මහත්මයා බොහොම පැහැදිලිව උපක්‍රමශීලීව උත්තර දෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි ලංකාවට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය ගබඩා කිරීම. ලංකාව කෘෂිකාර්මික රටක් නිසාත් ලංකාවේ ප්‍රධාන ආහාරය වන වී වගා කරන්න ජලය විශාල වශයෙන් අවශ්‍ය නිසාත් ජලය ගබඩා කිරීමේ ප්‍රශ්නය තමයි පළවෙනි ප්‍රශ්නය වුණේ. දෙවන ප්‍රශ්නය වුණේ ලංකාවට බලශක්ති උත්පාදනය කරන්න ජල විදුලි බලාගාරයක් තැනීම. තුන්වන ප්‍රශ්නය වුණේ වේල්ලේ ඉඳලා ඉහළ ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීම. හතරවන කරුණ වුණේ ඒ ප්‍රදේශයේ ජනතාවට මිරිදිය දීවර කර්මාන්තයේ යෙදීමට අවස්ථාව ලබා දීම. පස්වන කරුණ තමයි ඉහළ ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව නිසා ඇතිවන ගම් වතුර පාලනය. ඉතින් ගාමිණී දිසානායක මහත්මයා ලංකාවේ එවකට තිබුණු දැවෙනම ප්‍රශ්න වෙච්ච මේවා පැහැදිලිව පවසනවා. ඊට පස්සේ මේ වේල සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 8,900ක ආධාරයක් අපිට දෙන්න මාග්‍රට් තැචර් මහත්මිය එකග වෙනවා. ඒ කාලේ හැටියට මේක අති විශාල මුදලක්. ඉතින් මේක හරියට කළමනාකරණය කරගන්න ඕන නිසා ගාමිණී දිසානායක මහත්මයා මාග්‍රට් තැචර්ට කියනවා මුදල් විතරක් ලැබුණට අපිට මේක හදන්න බැහැ. අපේ රටේ මේ තරම් විශාල නිර්මාණයක් කරන්න තාක්ෂණය හා ඉංජිනේරුවන් හිඟයි. ඒ නිසා එක්සත් රාජධානියේ ඉදිකිරීම් ඉංජිනේරු ආයතනයකට මේ වැඩේ බාර දෙන්න කියලා. සරලවම කියනවා නම් සල්ලි දීලා හදලා දෙන්න කියලා තමයි ඔහු කියන්නේ.
එතකොට අගමැතිනි එංගලන්ත සුප්‍රකට ඉංජිනේරු සමාගමක් වන සර් ඇලෙක්සැන්ඩර් ගිබ්බන් පාර්ට්නර්ස් කියන ඉංජිනේරු සමාගමට වික්ටෝරියා වේල්ල හදන්න වැඩේ පවරනවා. වික්ටෝරියා වේල්ල ඉදිකරන ප්‍රදේශයේ ඒ දවස්වල මහා මූකලන් කැලෑවක්. වාහනයකට යන්න තියා පයින් යන්නවත් පාරක් තිබ්බේ නෑ. වික්ටෝරියා වේල්ලට කලින් හදපු පොල්ගොල්ල වේල්ල බාර ඉංජිනේරු විදියට හිටපු චන්ද්‍රා පෙරේරා මහත්මයා මේ වැඩේට සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ. මෙතුමා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ගත්ත කෙනෙක්. මධ්‍යම කඳුකරය ගැන එතුමට ඉහළ දැනුවත් තිබ්බා. ඒ නිසාම වික්ටෝරියා වේල්ලේ නේවාසික ඉංජිනේරුවරයා විදිහට චන්ද්‍රා පෙරේරා මහත්මයා පත් වුණා. ඉතින් එංගලන්තයේ සුදු ඉංජිනේරුවයි අපේ චන්ද්‍රා පෙරේරා මහත්මයයි එකතු වෙලා වික්ටෝරියා දියඇල්ල වැටෙන තැන කරපු පරීක්ෂණ වාර්තා එක තැනකට ගේනවා. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි එංගලන්ත භූවිද්‍යාව ගැන තියෙන සොයිල් මෙකනිකල් ආයතනයයි එකතු වෙලා මාස 3ක් වගේ අරන් ගැඹුරින් පරීක්ෂණ කරනවා. ඉතින් මේ පරීක්ෂණයෙන් තහවුරු වෙන්නේ මේ වේල්ල හදන්න තෝරගත්ත ප්‍රදේශය දැඩි කළුගල් සහිත පාෂාණ ස්තරයක් බවයි. ඒ කළුගල් ස්තරය ග්‍රිල් වලින් විදලා පරීක්ෂණ කරද්දී දැනගන්නවා ඒ කළුගල මීටර් 237ක් ගැඹුරට විහිදිලා තියෙන බව. ඊට පස්සේ මේ පිහිටි කළුගල මීටර් 25 දිගට සහ මීටර් 25ක් ගැඹුරට හාරලා ඒ වේල්ලේ අත්තිවාරම දානවා. වේල්ලේ උස මීටර් 122ක්, අත්තිවාරම මීටර් 25ක් දිගයි සහ පළලයි. වේල්ලේ සම්පූර්ණ පළල මීටර් 522ක්. ඒ වගේම වේල්ල සම්පූර්ණයෙන්ම පිරුණම ඝන මීටර් 10,722ක ජල පරිමාවක් ජලාශයේ ගබඩා වෙනවා. වර්ග කිලෝමීටර් වලින් ගත්තොත් වර්ග කිලෝමීටර් 23.7ක භූමියක් ජලයෙන් යට වෙනවා. 1980 මාර්තු 23 වෙනිදා විදේශ කටයුතු ඇමති නීල් මාටින් මහතා තමයි මේකට මුල් ගල තියන්නේ. එතකොට එංගලන්ත පාර්ලිමේන්තු විපක්ෂය ලංකාවට මේ මුදල දෙනවට විරුද්ධ වෙලා තියෙනවා. ගාමිණී දිසානායක මහත්මයා කැඳවනවා මේ ගැන කරුණු දක්වන්න. එතුමා ගිහින් කියනවා 1815 ඉඳලා 1948 වෙනකම් ලංකාවෙන් එංගලන්තයට අරන් ගිය රන් රිදී මුතු මැණික්වල වටිනාකමට හිලව් වෙන්න දෙන තෑග්ගක් කියලා හිතලා මේ මුදල දෙන්න කියලා. ඊට පස්සේ සම්පූර්ණ මුදල් ලැබෙනවා. ඒ වගේම එංගලන්ත මහරැජින මේක බලන්න ලංකාවටත් එනවා. 1981 ඔක්තෝබර් 21 වන දින ඕස්ට්‍රේලියානු බොයින් 701 ගුවන් යානයෙන් රැජින ලංකාවට ඇවිල්ලා 20 වෙනි දින කොළඹ සංචාරය කරනවා. පහුවදා කෝච්චියෙන් අනුරාධපුරයට එනවා. 24 වෙනිදා කෝච්චියෙන් නුවර එනවා. ඒ ගමන පුරාම සිංහ කොඩි සහ එංගලන්ත කොඩි අතින්ගත් පාසල් ළමයි රැජින අපිට ආධාර දෙන්න එනවා කියලා ශබ්ද නගා කෑ ගසලා තියෙනවා. එදා 10:37 වෙද්දී වේල හදන තැනට ආපු රැජින දෙන්න හිටපු මුදලට වඩා අවශ්‍ය වුණොත් දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ වගේම මාස 6කට වතාවක් ව්‍යාපෘති වාර්තාව එංගලන්තයට අරන් එන්න කියලා ගාමිණී දිසානායක මහත්මයාට දැනුවත් කරලා තියෙනවා. වේල්ල ගැන කතා කළොත් මේ වේල්ල දෙවක් ආරුක්කු නිසා වේල්ල ඇතුළේ හිස්. වේල්ල තුලින් ගමන් කරන්න පුළුවන් තට්ටු 7ක් විදිහට තමයි වේල්ල මැද තියෙන්නේ. වේල්ල ඇතුළේ මිනිස්සු 50000කට ඉන්න ඉඩ සහ හැකියාව තියෙනවා. වේල්ල උපරිමයෙන් ජලය පිරුණහම වේල්ල උපරිමයෙන් මිලිමීටර් 68ක් ඇතුළට වක්වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක්. තව පුදුම හිතෙන කාරණයක් තමයි මේ වේල්ල එක යකඩ කම්බියක්වත් පාවිච්චි කරලා නැහැ. තනිකරම කොන්ක්‍රීට් නිර්මාණයක් වගේම මේ කොන්ක්‍රීට් අනලා තියෙන්නේ අයිස් වතුරෙන්. ඒ නිසා විනාඩි 3ක් තුල කොන්ක්‍රීට් එක අදාළ තැනට දැම්මේ නැත්නම් ඒ අසමත් කොන්ක්‍රීට් එක ඉවත් කරන්න වෙනවා. ටොන් 60ක් ඔසවන්න පුළුවන් බකට් එකකට කොන්ක්‍රීට් දාලා ඒක කේබල් දෙකක් මගින් එහා කන්දේ ඉඳලා මෙහා කන්දට කිලෝමීටර් 1ක් දුර අරන් ඇවිල්ලා තියෙන්නේ විනාඩි 3ක් තුල. ඒ සවිමත් කේබල් එකේ කොටසක් අදටත් සංරක්ෂණය කරලා තියෙනවා. මේ වගේ කොන්ක්‍රීට් ඝන මීටර් 4,80,000ක් මේ වේල්ලේ තැම්පත් කරලා තියෙනවා. ඒ වගේම මේ වේල්ලේ තියෙන අනිත් පුදුමේ තමයි මේ වේල්ල තුල තියෙනවා විදුලි බලාගාරයට ජලය ගෙන යන යෝධ උමගක්. මේකේ විස්කම්භය අඩි 20.4ක්. ඒ අඩි 20ක උමග දිගේ වතුර කිලෝමීටර් 5.4ක් දිගට ගිහින් කොටස් 3කට බෙදිලා ටර්බයින් 3ක් කරකවනවා. ඒ එක ටර්බයින් එකකින් මෙගාවොට් 70 බැගින් මෙගාවොට් 210ක් ජාතික පද්ධතියට දායාද කරන්නේ වැඩිම ශක්තියක් ලබා දෙන බලාගාරය බවට පත්වෙමින්. කෘෂිකාර්මික කටයුතු දීවර කටයුතු සඳහා ජලය වෙනම ගබඩා කරලා
උමගත්දිගේ ගිහින් විදුලිය නිෂ්පාදනය කරලා එතනින් එලියට එන ජලය ගලාගෙන යන්නේ රන්දෙනිකල ජලාශයට. ඊළඟට ගලාගෙන යන්නේ රන් ටැඹේ ජලාශයට. එතනින් මිනිපේ අමුණෙන් හැරිලා ලොග්ගල්ලොය ජලාශයට ගිහින් එතනින් විශේෂ ඇලක් දිගේ උල්හිටිය රක්කින්ද ජලාශයට යනවා. ඉතිං හැම ජලාශයකම මිනිස්සුන්ට පරිභෝජනය කරන්න අවශ්‍ය ජලයත් රැස් කරලා විදුලියත් ජනනය කරලා මහවැලි සීකලාපයේ කුඹුරු හෙක්ටයාර 1,40,000කට ජලය ලබා දෙනවා. ඉතින් මේක කොච්චර වටින වේල්ලක්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. වේල්ලේ ඊළඟ අරමුණ තමයි ගංවතුර පාලනය. ඒ සඳහා ස්වයංක්‍රීය සොරව් 8ක් තියෙනවා. ඇරෙන්නේ 2 බැගින්. 2ක් සෙන්ටිමීටර් 74 බැගින් ඇරුණහම තප්පරයට ඝනමීටර් 300ක වතුරක් පිට වෙනවා. අවස්ථා 4කදී දොරවල් 8ම ඇරුණහම තප්පරයට ඝනමීටර් 7900ක් පිට වෙනවා. ඊට අමතරව මඩ සොරව්වක් තියෙනවා. ඒක මාස 3කට සැරයක් වික්ටෝරියා ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු මහතා විසින් එතුමාගේ අභිමතය පරිදි විවෘත කරනවා. මඩසරෝව විවෘත කරන්න ප්‍රධාන අරමුණු 3ක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම අරමුණ තමයි ජලාශයේ රොම් මඩ ඉවත් කිරීම. දෙවන කරුණ තමයි ගඟේ ස්වභාවික මාධ්‍යයේ වතුර වලවල් වල මදුරුවන් බෝවීම වැළැක්වීම. තුන්වන කරුණ තමයි වික්ටෝරියා රන්දෙනිකල අබේ භූමියේ සතුන්ගේ පරිභෝජනයට අවශ්‍ය ජලය ලබා දීම. ඉතින් මේ මඩ සොරව්වෙන් වතුර ඝනමීටර් 760ක් නිදහස් වෙනවා. මේ සොරව්ව පැය 6ක් ඇරලා තිබ්බොත් මුළු ජලාශයේම වතුර මට්ටම මීටර් 1ක් පහළ යනවා. ඒ අපතේ යන වතුර ප්‍රමාණය ආසන්න වශයෙන් ලක්ෂ 500කට අධිකයි. ඊට පස්සේ 1984 වෙද්දි වේල්ල හදල අවසන් කරලා 1984 අප්‍රේල් 7 වෙනිදා නිල වශයෙන් ජලය පුරවනවා. ඊට පස්සේ 1985 අප්‍රේල් 12 වෙනිදා මාග්‍රට් තැචර් අගමැතිනිය නිල වශයෙන් ලංකා රජයට මේ වේල්ල බාර දෙන ගමන් තැචර් කියනවා මුදලුත් දුන්නා හදලත් දුන්නා දැන් ගාමිණී බාර ගන්න කියලා. එවිට ගාමිණී දිසානායක මහත්මයා කියනවා මැතිනියනි ඔබ අපටත් අප ජාතියටත් අපේ රටේ මතු පරපුරටත් ජීවය ලබා දුන් උත්තමාවිය කියලා. ඉතින් මේ ව්‍යාපෘතිය සඳහා 7000ක් දෙනා ලේ දහඩිය කඳුළු හෙළුවා. එංගලන්තයේ සුදු මහත්තුරු අනුමාන කරගෙන හිටියේ එයින් 1200ක්වත් අනතුරු වලින් මරණයට පත්වෙයි කියලා. ඒත් ලාංකිකයින් 47කුත් විදේශිකයින් 3කුත් ඔක්කොම 50 දෙනෙක් විතරයි මේ නිසා දිවි අහිමි වුණේ. ඒ වගේම 1989 වෙද්දී වැය වුණු සියලුම මුදල් විදුලියෙන් හොයලා ඉවරයි. පසුගිය යුද්ධ කාලේ මේ වේල්ල ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදාවෙන් යොදවලා තිබ්බා. යුද හමුදාව වේල්ල මතත් ගුවන් හමුදාව නිතරම ගුවනින් වේල්ල නිරීක්ෂණය කරමිනුත් නාවික හමුදාව ජලයේ බෝට්ටු මගිනුත් නිතරම මේ වේල්ල ආරක්ෂා කළා. ඉතින් කුමක් හෝ අවාසනාවකට මේ වේල්ල කඩාගෙන ගියොත් මේ එන ජල කඳට රන්දෙනිකල ජලාශයට ඔරොත්තු දීමේ හැකියාවක් නැහැ. ඉන්පසු පහළ තියෙන මහවැලි සී කලාපයේ සියල්ලම කඩාගෙන ගිහින් ජල මට්ටම මයිඅංගන සෑය වෙනකම්ම උස් වෙලා මිනිසුන් ලක්ෂ 27ක්වත් මැරෙනවා කියලා ගණන් බලලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.